සුබ දවසක් ආයිබෝන් කියලා පිළිගන්නවා අද ජීවන් ටෙක් YouTube channel එකෙන්. අද මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ යතුරු ඕෆ් කරලා පාකින් ලයිට් ඔන් කරන්නේ කොහොමද කියලා 2:3 wheel එක right. ඔයගොල්ලෝ දෙහිම ගියා පොඩ්ඩක් පැහැදිලි මදි වෙන්න ඇති. ඔයගොල්ලෝ දන්නවා 2:3 wheel එක යතුරු ඕෆ් කළාට පස්සේ අපි හෙඩ්ලයිට් එක දැම්මට පස්සේ යතුරු ඕෆ් කරලා හෙඩ්ලයිට් එක දැම්ම සමහර විට හෙඩ්ලයිට් එක පත්තු වෙනවා රයිට්. ඒ කියන්නේ මම කලින් වීඩියෝ එකේ අරන් ඇවිත් තියෙනවා බැටරියෙම හෙඩ්ලයිට් එක හදාගෙන නැටි ඒ වීඩියෝ එකත් බලන්න රයිට්. නමුත් දෙපැත්තේ ලයිට් දෙක ඕෆ් වෙනවා යතුරු ඕෆ් කළාම රයිට්. එතකොට අපිට වාහනේ පාක් කරලා යනවා නම් අනිවාර්යෙන් යතුරු ඔන් කරලා තමයි ඉස්සරහා කහ පාට ලයිට් දෙකයි පිටිපස්සේ රතු පාට ලයිට් දෙකයි ඔන් කරන්න වෙන්නේ රයිට්. ඒක නිසා අද මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම් ඉස්සරහා හෙඩ්ලයිට් එක ඕෆ් වෙලා රයිට්. යතුරු ඕෆ් කළාට පස්සේ දෙපැත්තේ ඉස්සරහා දෙපැත්තේ කහ පාට ලයිට් දෙකයි කහ පාට පාකින් ලයිට් දෙකයි පිටිපස්සේ රතු පාට පාකින් ලයිට් දෙකයි ඔන් කරන්න මොකද්ද කරන්න ඕනේ රයිට්. මොකද ඔයගොල්ලෝ දන්නවා යතුරු ඔන් එකේ තියලා අද වාහනයක් පාර අයින් එක වගේ පාක් කරලා යන්න ඒක ටිකක් භයානකයි රයිට්. ආරස්සාවටම ප්‍රශ්නයක් තියෙනවා රයිට්. අමුත් අපි යතුරු ඔන් කරලා යතුරු ඕෆ් කරලා හෙඩ්ලයිට් එක විතරක් දාලා යන්නත් බෑ. ඒකත් ප්‍රශ්නයක් රයිට්. ඒක නිසා යතුරු ඕෆ් කරලා ඉස්සරහා කහ පාට ලයිට් දෙකයි පිටිපස්ස රතු පාට ලයිට් දෙකයි ඔන්න වෙන ආකාරයේ වයර් හනස්සේ වෙනස් කිරීමක් තමයි මම ඔයගොල්ලන්ට අද කරන්න කියලා දෙන්නේ රයිට්. එවනම් ඔයගොල්ලෝ බලන් ගන්න මේකට වයර් හනස්සේ වෙනස් කරන්න දෙයක් නැහැ. මේක කරන්න ඕනේ දකුණු පැත්තේ ස්විච් එක මේ වගේ ගලවලා අරගෙන මම කලින් වීඩියෝ එකෙත් පැහැදිලි කළා මෙන්න මේ කහ පාට මේ උඩ පැත්තේ මේක සමහර විට මේ වයර් වල පාට වෙනස් වෙන්න පුළුවන් එකිනෙකට ස්විච් වල. ඒක නිසා ඒ ගැනත් ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න. නමුත් මේ අපි ස්විච් එක මෙහෙම අරගෙන මේ පැත්ත හැරෙව්වට පස්සේ මෙන්න මේ උඩ ඩොට් එක තියෙන්නේ හෙඩ්ලයිට් එකට රයිට්. ඉස්සරහා තනි හෙඩ්ලයිට් එකට පමණයි රයිට්. ඊට පස්සේ මෙන්න මේ පල්ලෙහා තියෙන වයර් එක රයිට්. රතුයි කහයි වයර් එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ වයර් එක සම්බන්ධ ඉස්සරහා කහ පාට ලයිට් දෙකට සහ පිටිපස්ස රතු පාට ලයිට් එක රයිට්. ඒක නිසා අපි දැන් කරන්න යන්නේ මේකේ පොඩි වෙනසක් කරලා අපි යතුරු ඕෆ් කරලා ඕන තැනක බය නැතුව රාත්‍රී කාලයේදී වාහනේ පාක් කරලා යන්න පුළුවන් ආකාරයක් රයිට්. එහෙමනම් පොඩි දෙයයි කරන්න ඕනේ. ඔයගොල්ලන්ට තවත් පැහැදිලි කරන්නම් මම මේ හෙඩ්ලයිට් එකට කරන්ට් එක යවන මෙන්න මේ කහ පාට වයර් එක ඉන්නේ ප්‍රධාන යතුරු කට හරහා නෙමෙයි රයිට්. යතුරු කට සම්බන්ධයෙන් කෙලින්ම වයර් හනස්යෙන් ඇවිත් තියෙන්නේ මෙතෙන් රයිට්. නමුත් මේක ඇවිත් තියෙන්නේ යතුරු හරහා රයිට්. ඒ නිසා මෙන්න අපි දැන් කරන්නේ මේ වයර් දෙක මෙතනින් හරි මෙන්න මේ පල්ලෙහා කෙලවරෙන් හරි මාරු කරගන්න එක පමණයි රයිට්. ඒක හරි ලේසි කරගන්න. මේකට වෙන ස්විච් මුකුත් දාන්න ඕනේ. මේ ස්විච් එකම හදා ගන්න පුළුවන්. එතකොට අපි 3 wheel එක රෑග ගිහිල්ලා එකපාරට පාක් කරන්න ඕනේ දැන් නැවැත්තුවා යතුරු ඕෆ් කරපු ගමන් යතුරු ඕෆ් කරලා යතුරුත් අරගෙන ගියාම ඉස්සරහා කහ පාට ලයිට් දෙකයි පිටිපස්ස රතු පාට ලයිට් දෙකයි පත්තු වෙනවා රයිට්. ඒක නිසා හරි ලේසි ක්‍රමය අපි ඉස්සල්ලාම කෝකටත් ඔයගොල්ලෝ මේ වැඩේ කරන්න අනිවාර්යෙන් මෙන්න මේ දකුණු පැත්තේ ස්විච් සෙට් එක ගලවලා අතට ගන්න. මොකද මේ වයර් වල පාටවල වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පමාර වෙන මේ වයර් එකට වෙන පාටක් එවනවා. මේ ස්ථානේ බලා ගන්න. මේ වයර් එකයි මේ දකුණු පැත්තේ හැරෙව්වහම මෙන්න උඩ වයර් එක හෙඩ්ලයිට් එකට දැන් මේ අතේ ස්විච් එක තියෙන්නේ රයිට්. මේ පැත්ත උන්න මේ ආකාරයට හැරෙව්වහම මෙතන උඩ කෙළවරට ඇවිත් තියෙන්නේ හෙඩ්ලයිට් එකට විතරක් යන වයර් එක. මේ පල්ලෙහා කෙළවරට තියෙන්නේ අනිත් ලයිට් හතරට වටේ ලයිට් හතරට තමයි මේ වයර් එක වෙලා තියෙන්නේ රයිට්. ඒක නිසා අපි කරන්නේ මෙන්න මේ පල්ලෙහා කෙළවරෙන් මෙන්න මේ ආකාරයට මෙහෙම එළියට අදිනවා රයිට්. මේ වයර් දෙක ඇදලා
මෙන්න මෙහෙම අරගෙන මේ වයර් දෙකේ ක්ලිප් දෙක මෙන්න එහෙම මාරු කරනවා. දැන් මේක අරගෙන මේකට අපි යවනවා. රයිට්. ඊට පස්සේ මේ වයර් එක අරගෙන මෙහා පැත්තේ කවුළු වශයෙන් යවනවා. රයිට්. මෙන්න මේ ආකාරයෙන්. රයිට්. හොඳට බලා ගන්න. ඔන්න ඔච්චරයි කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ස්විච් එක අර තිබුණු ආකාරයටම ක්ලිප් එකට සයි කරලා හැඩල් එකට මේ පැත්ත සවි කළාට පස්සේ ඕගොල්ලන්ට මම අර කලින් පැහැදිලි කරපු ආකාරයට යතුරු ඕෆ් කරලා ඉස්සරහා කහපාට ලයිට් දෙකයි පිටිපස්ස රතු පාට ලයිට් දෙකයි පත්තු වෙන්න හදාගන්න පුළුවන්. රයිට්. එහෙමනම් බොහොම ස්තුතියි වීඩියෝත් එක්ක රැඳිලා හිටියට.